ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවා. Hello guys, welcome back to my channel. මම ඉතින් හිතනවා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා. මම අද ඔයාලට ෂෙයා කරගන්න ආවේ පොඩි ගෑන් ළමෙක් දැනගන්න ඕන දේවල් ටිකක්. කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක පුළුවන් ද ගෙදරදීම කරගන්න. හැම ගර්ල් කෙනෙක්ම සැලුන් ගිහින් කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක මම දන්න විදිහට 3000න් ඉහළ තමයි තියෙන්නේ. 3000ක් වගේ වියදම් කරනවා. අපිට ඒ උච්චර එහෙමත් නැතුව අපිට ගෙදරදීම කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. බෙදා ගන්න තමයි ආවේ. ඒ වගේම මගේ ඇස් වටේ ඔයාලට පේන කළු වෙලා තියෙන. ඇස් වටේ කළු වෙලා තියෙන ගැටි අපි චුටි චුටි රිකවර් කරගන්න කොහොමද කියලා ෂෙයා කරගන්න වගේ තමයි ආවේ. තව දෙයක් තියෙනවා. මගේ මූණේ චුටි චුටි පිම්පල්ස් වගේ දාලා තියෙනවා මේ මාසේ දවස් දෙකක් සිම්පල් මේකප්ස් දාපු නිසා. ඒකත් අපි රිකවර් කරගන්න කොහොමද කියලා බෙදා ගන්න මම අද ආවේ. ඉතින් මේ තුනම කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක බලන ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ස්කිප් නොකර මේ වීඩියෝ දිගටම බලන්න. පළවෙනි ස්ටෙප් එක විදියට මම කැමති කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක කොහොමද ගෙදරදීම කරගන්නේ. අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ? ඒ හැමදේම මම දැන් ඔයාලට කියනවා. ගෙදරදීම කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ කන්ඩිෂන් එකක්, ඒ වගේම හෙයා කැප් එකක්, ඒ වගේම බ්ලෝ ඩ්‍රයි එකක්. ඒ තුන තියෙනවා නම් හෙයා කැප් එකක් හෝ ටවල් එකක්. ඔයාලට තුනම තියෙනවා නම් අපිට මේ කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක ගෙදරදීම කරගන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එක විදියට කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක කරන්න ඉස්සෙල්ලා අපේ හෙයා එක හොඳට වොෂ් කරගන්න තියෙනවා ෂැම්පූ දාලා. කොණ්ඩේ වේලගෙන වේමු. ඊළඟ ස්ටෙප් එක මම තමයි වොෂ් කරන්නේ. වොෂ් කරගෙන ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා බලමු. හරි එහෙනම් මම වොෂ් කරගෙන වේලගෙන මම ආවා. හොඳට ෂැම්පූ දාලා වොෂ් කරගෙන කොණ්ඩේ වේලගෙන මම ආවා. මේ තියෙන්නේ මම පේනන ඔයාලට මේ ඇත්තටම කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක කරාන් පස්සේ ෂයිනින් ලුක් එකක් එනවා. පේනවනේ කොණ්ඩේ මේ කිසිම ෆ්‍රිසි ගතියක් තියෙන කිසිම ෂයින් ගතියක් නැහැ. ඒකට තමයි ගොඩක් අය කන්ඩිෂන් ට්‍රීට්මන්ට් කරන්නේ. බලමු මේක කළා කොහොමද මගේ ෆයිනල් රිසල්ට් එක කියලා. හරි. දැන් අපි මෙන්න මේ වගේ එකක් ආධාරයෙන් අපි කොණ්ඩේ බෙදාගමු, සෙක්ෂන් කරගමු. සෙක්ෂන් කරගත්තම ලේසි ඇප්ලයි කරගන්න. මම කොණ්ඩේ මේ ගැටටි කඩාගත්තා කොණ්ඩේ තෙත පිටින්ම. ඔයාලට කියන්න ඕනේ මම යූස් කරන කන්ඩිෂන් එක තමයි මේක. මේක හෙයා කලර් වලටම එකක් මේ මම හෙයා කලර් කරපු අක්කා තමයි කිව්වේ මේක තමයි හොඳ කන්ඩිෂන් එක. මේ කලර් එක මේ වෙන්නේ නැහැ, ඩැමේජ් වෙන්නේ නැහැ, හොඳයි. මේ කන්ඩිෂන් එක යූස් කරන්න කියලා. මට මේකේ ගාන මතක නැහැ 3000 ගානක් තමයි උනේ මේ කන්ඩිෂන් එක. ෂැම්පූ එකත් පුළුවන් නම් ඒක ගන්න කිව්වා. මේක කලර්ස් වලටම කරපු එකක්. මේක හොඳයි කිව්වා. මම මේක තමයි ඉතින් යූස් කරන්නේ. මේක සුවඳයි ඒ වගේම. බලමු අපි ඇප්ලයි කළා. එහෙනම් ඇප්ලයි කරමු. අත්‍රිකස් මේකට මේ දෙක කරන්න ගොඩක් කන්ඩිෂන් ඕනේ. ඔයාලගේ අගිස් පැල්ලලා තියෙනවා නම් හොඳට අගිස්ට ගන්න. මේ විදිහට ඇප්ලයි කර ගන්න ඕනේ.
හරි මම මේ පැත්තට ඇප්ලයි කරගත්තා. මම එන ඊළඟ පැත්තටත් ඇප්ලයි කරගෙන එන්නම්. හරි මම දෙපැත්තටම එන ඇප්ලයි කරගත්තා. අපි බලමු ඊළඟට මොකක්ද කරන්නේ ස්ටෙප් එක කියලා. අපි දැන් හොඳට ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාලගේ කොණ්ඩේ යට ෆ්‍රිසි නම් ෆ්‍රිසි වැඩි තැන් වලට වැඩියෙන් ඇප්ලයි කරන්න. කන්ඩිෂන් එකට වැඩි දෙන දෙයක් තමයි වෙන්නේ. වැඩි වෙන දෙයක්. ඊට පස්සේ ඇප්ලයි කරගත්තට පස්සේ අපි මේ පුළුවන් නම් බන් එකක් වගේ කොණ්ඩේ ගහ ගන්න පුළුවන් නම් wait a minute බුල් බෑන්ඩ් එකක් අරන් එන්න. මේ වගේ බන් එකක් දාගන්න. එතකොට ලේසි. දාගෙන දැන් තමයි අපිට ඕනේ අපේ hear cap එක. hear cap එක අපේ මුළු hair එකම cover වෙන විදිහට දාගන්න තියෙනවා. hair cap එකක් නැති අයට පොඩි towel එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුළු hair එකම cover කරගන්නවා. හරි. දැන් අපිට තියෙන ඊළඟ ස්ටෙප් එක බලමු මොකද්ද කියලා. හරි. hair cap එක දාගෙන මේ hair එකම full cover වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඔයාලා ගාව hair dry එකක් නැත්නම් hair cap එකක් ගන්නකොට අපි towel එකක් use කරනවා. towel එක පොඩ මද රස්නෙන් මේ එක මේ cover කරගන්න hair එක. අපි එනවා ඊළඟ ස්ටෙප් එකට යන්න. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. මේ ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම් කිය පළවෙනි ස්ටෙප් එක එහෙනම් ඉවරයි. අපි යන් දෙවෙනි ස්ටෙප් එකට. පැක් එකක් විදිහට මම යූස් කරන්න මේක තමයි. ඒකට ඔයාලට ගෙදර තියෙන දේවල් වලින් මේක කරන්න පුළුවන්. කෝපි, සීනි, වතුර. ඔයිලි ස්කින් එක තියෙන කෙනා නම් වතුර යූස් කරන්න. ඔයිලි ස්කින් එක නැති කෙනෙක් ඔයිල් දැම්මත් කමක් නැහැ. බට් මේ පැක් එකට ගොඩක් අපි ගන්න වතුර තමයි. වතුරයි සීනි කෝපිය තුන අරන් තක්කාලි කෑලි දෙකක් මෙහෙම දෙකට කපාගෙන මැදින් බෙදාගෙන අපේ මූණ ඇප්ලයි කරන්න. ඔහොම මම හදපු කොල්ට පෙන්නන්න. දැන් අපි මේක මූණේ ඇප්ලයි කරලා අරකින් මෙහෙම ස්ක්‍රබ් කරන්න තියෙන රවුම් අතට. එහෙනම් මම දැන් ඇප්ලයි කරන් මෙන්න. හරි මම එන ඇප්ලයි කරගත්තා. දැන් මෙහෙම තක්කාලි කෑලි දෙකක් අරගෙන මෙහෙම රවුම් අතට ස්ක්‍රබ් කරන් තියෙන්නේ. ආදරේ දැනුණානම් සදේ ඒ නුඹ හින්දාමයි මේ භවයේ දැසගේ පිණිපතුමන් හරි මම ඒක වොෂ් කරගත්තා. චුටක් නෑවක් චුට්ට නෙමෙයි හොඳටම නෑවා. මොකද මම වෙන්දර වොෂ් රූම් එකේ නම් ඕක වොෂ් දාන ගමන් තමයි කරන්නේ. මොකද විනාඩි 5ක් වගේ අපි ස්ක්‍රබ් කරාම ඇති. හොඳටම අද නෑවා. ඔයාලට වීඩියෝ එක ඔයාලට කරන්න ඕන දේ පෙන්නන්න ඕන නිසා ඒ කරපු තැනත් හොඳටම නෑවා. හරි බොහොම ස්තුතියි. හරි අපි යන් එන ඊළඟ ස්ටෙප් එකට. ඔයාලට මම කියන්නේ පිම්පල්ස් තියෙන අය ඩේලි අයිස් කියුබ් එකක් මූණේ ඇප්ලයි කරන්න මෙහෙම රවුම් අතට. ඒකත් හොඳයි මේ පිම්පල්ස් වලට. පිම්පල්ස් ඉක්මනට අඩු වෙනවා. ඒකත් හොඳයි. ඒක ඔයාලා ඒකත් එනම් කරන්න. අද දැන් මම කියලා දුන්නේ ස්ක්‍රබ් එකත් එනම් කරලා බලන්න. try කරලා බලන්න ඔයාලට. ඔයාලට රිසල්ට්ස් තියන්න හරි කියලා try කරලා බලන්න. මේක විනාඩි 5-10 බ්ලෝ ඩ්‍රයි කරන්න ඕනේ. බ්ලෝ ඩ්‍රයි කරලා අඩුම විනාඩි 20ක්වත් ඉන්න ඕනේ. අපි කන්ඩිෂන් අපි වොෂ් කරද්දී කන්ඩිෂන් දානවට වඩා එහෙම කරද්දී කන්ඩිෂන් වැඩි ප්‍රමාණයක් යනවා. ඒ වගේම කන්ඩිෂන් නිකන් අරෙම දානවටදී මෙහෙම දාන එක කොණ්ඩේ ෆ්‍රිසි ගතිය යනවා, ෂයිනි ලුක් එකක් එනවා. ඒ හැම දෙයකම හොඳයි. ඉතින් ඒකත් හරි. ඔයාලට කියන්නේ තුන්වෙනි දේ. අද එන කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක ඩන්. ෆේස් මාස්ක් එක පිම්පල් ෆේස් මාස්ක් එක ඩන්. සෝරි ඒක ස්ක්‍රබ් එක. තුන්වෙනි එක තමයි මේ ඇස් වටේ කල්ලා තියෙනකට රිකවර් කරගන්නේ කොහොමද ගෙදර ඉඳන්ම. ඒකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලා අම්මා ඔයාලා තේ හදන අඩුයිනේ.
ඔයාලා අම්මලා හරි කවුරු හරි තේ හදලා ඉතුරුන තේ කුඩු තියෙන ඒ තේ කුඩු පොඩි රෙදි කෑල්ල දෙකකට දාලා ඒක නිකන් මට කියන්න කොහොමද පොඩි රෙදි කෑල්ල දෙකක් නිකන් මේ ගොට්ටක් එන ගොටු දෙකක් හදා ගන්න. S දෙකට තියන්න පුළුවන් ගොටු දෙකක් හදාගන්න. ඒ දෙක හදලා ෆ්‍රිජ් එකේ ඩීප්‍රීසර් දාන්න. ඩීප්‍රීසර් දාලා සාමාන්‍යයෙන් ඔයාලට කූල් කියලා හිතන වෙලාව වෙනකන් තියලා ඔයා රෙස් කරන්න ඇඳට බෙඩ් රෙස් කරන වෙලාවක ඔයා S2 වහගෙන මෙහෙම ඒ දෙක තියාගෙන විනාඩි 20ක් විතර තියෙන්නේ. මේක ගොඩක් රිසල්ට්ස් තියෙන දෙයක් තමයි. මේක මම දන්න කෙනෙකුත් දන්න අයත් කරනවා. මේක ගොඩක් රිසල්ට්ස් තියෙනවා. මම දැන් try කරන ගමන් ඉන්නේ. ඉතින් මම ඔයාලත් එක්ක ඒකත් බෙදාගෙන හිතුවා. ඉන්න මම ඔයාලට හදපු ඒ දෙක පින්න. ඔහොම ඉන්න. මේ තියෙන මගේ ඒ දෙක දැන් එකෙන් ඔළුව උනත් බලන්න පුළුවන් නේ. එච්චර කූල් වෙලා. මෙන්න මේ දෙක මෙහෙම S2 වහගෙන මෙහෙම චුට්ටක් තියන්න චුට්ටක් ගන්න. එහෙම කරන්න මොකද මේ කූල් ගොඩක් කැඩෙනවම අමාරුයි තියන් ඉන්න. එහෙම තියන්න. එහෙම විනාඩි 20ක් මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් හරි. මෙහෙම තියලා මෙහෙම වටේ ඇප්ලයි කරන්න මේ ඇස් වටේ. මෙහෙම. මෙන්න මේක තමයි. මෙන්න මේ විදිහට තමයි හදා ගන්න ඕනේ. මේ ඇතුලේ තියෙන තේ කොළ. මෙහෙම තියලා එක. මේක තමයි මගේ තුන්වෙනි එක. එහෙනම් හරි. මම එනවා ඔයාලා එක්ක මේ තුනම එහෙනම් අද බෙදාගත්තා. එහෙනම් මේ තමයි මම වොෂ් කරාට පස්සේ මගේ hair එක තියෙන විදිහ. ඔයාලටම පේනවා ඇති මගේ ඉස්සෙල්ලා තිබ්බ මෙහෙම ෆ්‍රිසි hair එක වගේ නෙමෙයි දැන් තියෙන ෂයිනින් hair එක. ඔයාලා බලන කොච්චර ෂයිනින් ලුක් එකක් ඇවිල්ලාද. ඉතින් මං හිතන්නේ ඔයාලට ලේසියෙන්ම ගෙදරදීම කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එකක් කරගන්න බලන්න ලේසිම ක්‍රම තමයි මේක. ඉතින් try කරලා බලන්න. මට නම් රිසල්ට්ස් තියෙනවා. මාත් මේ ෆස්ට් ටයිම් තමයි යූස් කරේ. ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඒ වගේම ඔයාලත් මේ try කරලා බලන්න කොහොමද කියලා. ඇත්තටම මම මේ කියන්නේ මේ හදවතින් කියන්නේ කොච්චර ඔයාලට පේනවානේ. මට ඇත්තටම රිසල්ට්ස් තියෙනවා. මේ බලන්න. මේවා බ්ලෝ ඩ්‍රයි කරන නිසා බ්ලෝ ඩ්‍රයි කරා. ඒ කියන්නේ මේ වීල ගන්න ලේසි ක්‍රමයේ බ්ලෝ ඩ්‍රයි කරා. ඒත් බලන්නකො කොච්චර ෂයින් ලුක් එකක් ඇවිල්ලා තියෙනවද ඉතින්. මම try කරලා බලන්න අමතක නොකර. ඔයාලට විශ්වාස නැත්නම් මේ බලන්න මම පිටිපස්ස හැල්ලා මගේ hair එක පේනනම් කොච්චර ෂයින් ලුක් එකක් ඇවිල්ලාද කියලා. පේනවද? ඇත්තටම කිව්වොත් මේක මම ඔයාලට recommend කරනවා. ඔයාලා try කරලා බලන්න කොහොමද results කියලා. එහෙනම් අමතක නොකර try කරපුවාම comment එකකුත් දාගෙන යන්න ඔයාලට හම්බුන results එක කොහොමද කියලා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයෙ එන්නම්. bye. අවරට නොයනා හිරුද